Dispenser, can't you look to see doctor comes? I am teacher. Now look into the patient. ඉඳගන්න මොකද ලොකුන් හැරි තිබෙන අමාරු? ලොකුන් හැයි බැඳලාද? බැඳේ නැහැ. නමුත් දරුවෝ 7-8 දෙනෙක් විතර ඉන්නවා. අනේ දොස්තර මහත්තයෝ මේ දකුණු කකුලේ ලොකු අමාරුවක් තියෙනවා. බර වැඩක් කරන්නත් බෑ. දවල්ට හැට නිින්ද යන්නේ නැහැ. රැට නිින්ද ගියාම හැට නිින්ද යනවද? රැට නම් නිින්ද යනවා. නමුත් මේ කකුලේ නිින්ද යන්නේ නැහැ. අනිත් එක බොහොම නපුරු හීන පේනවා. කසාද බඳින හැටි එහෙම හීනෙන් පේනවද? පුරාම පේන්නේ මේ විදිය හීන. එහෙමනම් ඔය කකුලේ අමාරුව හැදෙලා තියෙන්නේ වයසට. අයි මහත්තයෝ අනිත් කකුලටත් එම වයසම. ඕ ඒකට කිසි අමාරුවක් නැහැ. ඕවට බඩම සුද්ධ කරන්න ඕන. මම දැන් දෙනවා black and white mixed 24 වේලකට ඒක බීලා එනවකෝ. මොකද උපාසකයන් තන තිබෙන අමාරු? මගේ බඩේ තද අමාරුවක් තියෙනවා මහත්තයෝ. ආහාර මදි කම දෙන්න. මොනවද උදේට බලන්නේ එහෙම? වැඩියමක් ගත්තේ නැහැ. පාන්දරම කැඳනාබිලියක් බලුවා හකුරු බෑයක් එක්ක. ඊට පස්සේ කිරිපත් විනානුකු යානමාරු බෙරි 6කුයි අරගෙන කිරි බෝතලයක් විතර බලුවා. ඒ වළඳලා උදාගෙන උපාසකයන් තන්නේ වදේට ඉන්දියාප 30කුයි ආපොදලහකුයි ගත්තා උයාපමානුත් එක්ක. ඊළඟට එළවලු වෑංජනත් එක්ක අලුත් බත් වලද. ඒ ඇරෙන් ඊළට එහෙමකට යමක් ගත්තේ නැහැ. මොන දෙයක් කරන්නේ. එතකොට මොනවද දවල් දාන්නට ගත්තේ? ආපොයි දවල් දාන්නට බර කෑමක් ගත්තෙම නැහැ. සුප්පෝප දෙකේ ඉස්සරහ කෑම තුම්මෝස්තරීදී අරගෙන දින්තෙල් බත් විනාන් දෙකක් බලුවා. බඩුපත් එක්ක. ඊට පස්සේ දානි බත් විනාන් දෙකක් ගත්තේ වෑංජනත් එක්ක. ඊළඟට දැන් දෙමිලි විදිහට වතුර බීලයි කිරිපැණි ගත්තා. ඊන් පස්සේ අවුල්පත් එක જાතියෙන් 4 බැලුවා. ඊට පස්සේ අයිස්ක්‍රීම් අරගෙන පුරුත් සලට් බලුවා. අවසානයේ කිරි භාගයක් දාලා කෝපි පොඩ්ඩක් බිව්වා. ඒ නිසා වෙනදා වගේ වැඩි බරපතල දෙයක් නැත්තේ නෑ. පේනවා උපාසකයන්ට කෑම අප්‍රියාවක් තිබෙන නිසා හොඳට බඩ සුද්ධ වෙන black and white ගැලුම් දෙකක් නියම කරනවා. දවසට 4 සැරයකින් බොන්න. මොකද මංචප්පු දැන් ලෙඩාගේ බඩ හොඳට සුද්ධ වෙලාද? මහත්තයා මත් කියනවා මන් දැන් මහත්තයෝ ලෙඩා මල. මලාට කමක් නෑ බං බඩ සුද්ධ වුණා නම් ඉතින් ඵලයන් ගොහින් බලාගනි. එන්න පොන්නయ్య මොනවද දැන් තිබෙන අමාරු? මාත්‍යා ඊපිට වඩ එනවා ඒක ගංගාවට තමයි එනවා. වඩේ වඩවල් අශ්වනීපෙනුත් අශ්වනීපෙට තමයි එනවා. චිත්ත පොුණාලු පොවුම් මරුණක් තමක් නේ මාත්‍යා වඩ එනවා තමයි ඉවසනවා වෙරි. මේක black and white ඕම වඩ එනවා මාත්‍යා. ඊපිට වවුල එකයි ළමයා තාතරයි චවතර අතරයි වෙන කියන එකයි තියෙනවා මාත්‍යා. මට තනික නේ මාත්‍යා. කොච්චර බඩගියක් කමක් නෑ බං. දැන් මම නියම කරනවා 16 වේලකට black and white එකක් දීලා තවත් බඩ හොඳ සුද්ධ කරගෙන එනවාකෝ. කොහොම ඉඳගන්න? කොබාන සින්දුහාමිගේ ඇස් දෙක දිව ඔළුව ගලාගේ පපුව බලමු. සින්දුහාමිගේ පපුව ඇතුළේ කුරුම් ගාන શબ્දයක් තියෙනවාද? මන් දන්න කුරුම් શબ્දයක් නෑ. අර එක්කාවට දුන්න බේතෙන් නම් කිසිම සුවයක් නෑ. ඩිස්පෙන්සර් ඔය මික්සර් වීදුව පුරවල කියනවා මේ ලෙඩට බලන්න. ඕක බිව් හැටි එක්කාව ගල ගැහුවා වගේ හිටියේ. ඇයි වගේ මට එක්කාව තියෙන්නේ අපේ ගෙදර එක්කිනාට. නමක් නෑ දෙන්නයින් කවුරු බිව්වත් එකයි ඕක බොන්න විඝාත. එන්න ළමයා මොනවද මේ ළමයට තිබෙන අමාරු? ඉතර මාත්මේ මගේ හෘදය වස්තු ඔර්ලෝසොක් වගේ ගහනවා කියලා අපේ ඉස්කෝලේ මාත්මේ කිව්වා. ඒක මහා භයානක ලෙඩක්. ඒකට මේ ළමගේ පපුව බලලා ඔපරේෂන් එකක් කරන්න ඕන. මම මාත්මේ දැන් පපුව බැලුවේ නැතුවට හිතානිට මගේ පපුව ඉබේට බැලුවේ මං ගත්ත බං තේන්නේ. ඒ නිසාම මම යන්නේ. දොස්තර සමහරු දැන් මුදල් සොයර සැටි බැලුවම පපුව රුදාවයි. එක්කර එකම බෙහෙත සැමලෙලටම විකුණන විට මරු වහිනාවේ. විස්තර මොකටද දැන් ලෙඩාගේ පනසුනේම සුන් නැත්නම් කසු. විස්තර කාලේ තමයි ලෙඩ දුර්ගන